මට ලස්සන දැක්කම නෑ හිස්කම ඇත්තද බොරුවද හිතා ගන්න බැරි කතන්දරේ ලස්සන මැව්වට අපි සුරංගනා හීන දැම්මට බොරු වචන වලින්ගේම හීන පොතේ මැද පිටුවක් නැතුවට අකුරු වලත් ඇති වෙනස් නොවන හීන ඔක ගණන් තමයි උඹද ගෙදරට නෑ පිස්සු දාන්නේ මම කරන්නේ දෙයක් නෑ ඇයි මොකෝ පුහුද පෝයින්ද තමා උඩායුන් ඕක ඇතෑරලා තියෙන්නේ එනවකෝ පහලට මෙච්චර දුර පල්ලම් බයින් නෑනේ ඕක හොඳ එකක් නම් මාත්‍යා කවුද අපේ යාක නම් වෙන්න බෑ එනවකෝ යන්න අයිසේ මම ලේකකින් මොකක් ඒ මහත්තයාගේ නමද නැත්තම් ගමද මම පොතක් ලියනවා ඒකට වස්තු බීජ හොයාගෙන තමයි මම මේ ගමට ආවේ මහත්තයාගේ ඔය ලියන භාෂාවේ කුණුවarp මට තේරෙන්නේ නෑ අයිසේ මම පොතක් ලියනවා ඒකට උනා විස්තර ටික හොයාගන්න තමයි මම මේ ගමට ආවේ මට ඕන නම් තමුසේ මේ කතාවේ වීරය කරන්න පුළුවන් අප්පට සිරි නියමයිනේ මහත්තයා මහත්තයාගේ පොතට මාවත් එකතු කරගන්න දැන් මම මොනවද කරන්න ඕන මට ඉස්සරලා නවතින දණක් හොයලා දෙන්නවකෝ තමුසේගේ නම මොකද්ද මම් බාලේ මම බාලේ කිව්වේ ඒ කිව්වේ මගේ නම බාලේ අපේ පවුලේ 5 දෙනයි 5 දෙනාගෙන් බාලයා මං ඒ කියන්නේ බඩ පිස්සා ඒ වුණාට ගමේ අය කියන්නේ මම විතරයි ඉතුරු වෙලා ඉන්නේ කියලා එහෙමද ඉතින් බාලේ මට නවතින දණක් හොයලා දෙන්නවකෝ එහෙනම් මාත්‍ය ඕන පුකක් වෙන්න කියලා අපේ දියාවේ යන් ඔන්න මොකද ඔය පොතේ වීරයත් මමනේ
අඩෝ බාලේ මම නැවතියන් මේ බාලේ ඔබට මං ආයෙ කියන්නේ බාලේ කොහමගේ සල්ලියකෝ හරි හරි බං මං ඒක දෙන්නම් උඹ යමන්කෝ කඩමණ්ඩිය පැත්තට මං ගෙදර ගිහින් එන්න ගෙදර යන්න උඹ හිතද මම මෙතන හුරතල්ලෙන් ආවා කියලා උඹ ඒවා එන්නම් කියන වචන අහලා මට දැන් තිත්ත වෙලා යකෝ කවුද උඹත් එක්ක ආපු එක ඒ මන් දන්න මහත්තයෙක් මෙහෙ නෙවෙයි කොළඹ පුහ් යක්කෝ තෝ දැන් කොළඹ මහත්තුරුත් එතකොට අඳුරනවද ඔය කොළඹ මහත්තුරු කියන්නේ මහත් හොරු යකෝ ඔවුන් ගෙනල්ලා එහෙම ගමට වසංගත බෝ කරනව නෙවෙයි ඒ මහත්තයා මෙහෙ ඇවිල්ලා තියෙන්නේ පොතක් ලියන්න ඒ පොතේ ලියන්නේ මගේ කතාව ඒ පොතේ වීරයාත් මම තමයි අනේ බාලේ උඹ මේ පොතේ වීරයා උඹ බඩ මං කිව්වා කියලා හිතේ තියාගනි උඹට තව දවස් දෙකක් කල් දෙනවා මං යනවා ඒ පොතේ වීරයා මගේ සල්ලි ටික නොලැබුණොත් මේ මල පොතේ වීරකම් මගේ අතින් තමයි වෙන්නේ බාලේ පරිස්සමෙන් රංගා කියන්නේ හොඳ මිනිස්සෙක් නෙමෙයි වගේ පේන්නේ. එතකොට මහත්තයා කොහොමද රංගාව දන්නේ මහත්තයා අදනේ ගමට ආවේ මංගයා ගැන දැනගන්ට මේ ගමේ ඉපදෙන්න ඕනේ නෑ මහත්තයෝ. මොකද ඌ කන හැම බුලත් පිටකම තියෙන්නේ මේ වගේ අසරණයන්ගේ ලේ. නේද බාලේ? මං ඔය සංගෙඩිය මගේ දෑහිම්ම දැක්කා. තමුසට මොකටද අපේ මාම මේවා තමුසේ තමුසක වැඩක් බලා ගන්නවා මම යන්නම් බාලේ. හැබැයි මේ මහත්තයා අද ආවා කිව්වට මට නම් හිතෙන්නේ මේ ගමෙන් ගොඩාක් ඉස්සර ගිය මහත්තයෙක්. මේ මහත්තයාගේ ඇස්වල තියෙන්නේ ආගන්තුක බයක් නෙවෙයි. පරණ පලි ගැනීම. ඔබට වැඩිලා අපි මම මේ ගමට ආවේ කියන්න නියට දැන අපා ගන්න විතරයි. යන්න මහත්තයෝ. හැබැයි පරිස්සමෙන්. මොකද මේ ගමේ කාලට අකුරු බැරි වුණාට රහස් ඉඹලා දැනගන්න හොඳයි වත්තිය. බාලේ අරංගයා උඹේ ඔය බෙල්ලේ තිබ්බ සලකුණ ආය මකන්න බෑ.